අද අපි essay program එක පටන් ගන්නවා. essay program එකේ පළවෙනිම ප්‍රශ්නේ විදිහට මම තෝරගත්තේ හැමෝටම ලියන්න පුළුවන් කියලා හිතෙන හරිම ලේසි ප්‍රශ්නයක්. ඒ කියන්නේ C4 ශාකවල කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේ යාන්ත්‍රණයයි C3 ශාකවලට වඩා C4 ශාක කාර්යක්ෂම වීමට හේතුයි. එතකොට මම මේ ප්‍රශ්නේ තෝරගත්තේ 2019 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු 13 ශ්‍රේණිය අවසාන වාර පරීක්ෂණයේ essay ප්‍රශ්නෙන්. ඒ essay paper එකේ පළවෙනිම ප්‍රශ්නේ තමයි මේක. ඉරිඟු ශාක පත්‍රයක පූටිකා හරහා පත්‍ර මැද සෛල තුළට ඇතුළු වන කාබන් ඩයොක්සයිඩ් අණුවකින් ග්ලූකෝස් අණුවක් නිපදවන්නේ කෙසේදයි විස්තර කරන්න. ඒක තමයි A කොටස. B කොටස තමයි C3 ශාකවලට වඩා C4 ශාකවල ප්‍රභා සංශ්ලේෂණය කාර්යක්ෂම වන්නේ කෙසේද? එතකොට මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කොහොමද, ස්කෙච් එක ගහන්නේ කොහොමද කියන එක අපි අද කතා කරනවා. වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්න. එහෙනම් අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න යමු. මුලින්ම අපි බලන්න ඕනේ දැන් මෙතන දීලා තියෙන්නේ ඉරිඟු ශාක පත්‍රයක කියලානේ. එතකොට ඉරිඟු ශාක පත්‍රයක නම් මොකක්ද අපි ලියන්න ඕනේ යාන්ත්‍රණය. අපිට උගන්වන අපි ඉගෙන ගන්න අපිට රිසෝස් එකේ තියෙනවනේ ප්‍රභා සංශ්ලේෂණ යාන්ත්‍රණ වර්ග දෙකක් C4 යාන්ත්‍රණයයි C3 යාන්ත්‍රණයයි කියලා. එතකොට මේ දෙකෙන් මොකද්ද අපි මෙතන ලියන්න ඕනේ? ඒක බලන්න නම් අපිට යනවා රිසෝස් එකට. රිසෝස් එකේ ප්‍රභා සංශ්ලේෂණය පටන් ගන්නේ මෙන්න මෙතනින්නේ. එතකොට මෙතනින් ප්‍රභා සංශ්ලේෂණය පටන් ගත්තට පස්සේ අපිට කිසිම සඳහනක් වෙන්නේ නැහැ ඉරිඟු ශාකයක් ගැන. ඒ වුණාට අපි අන්තිමට ගියොත් ඒ කියන්නේ C4 ශාකවල යාන්ත්‍රණයත් සාකච්ඡා කළා අන්තිමට මෙතන වගුවක් තියෙනවා C3 හා C4 ශාක සැසඳීම කියලා. ඒ වගුවේ C4 ශාකවල උදාහරණ යටතේ තියෙනවා බඩ ඉරිඟු. එතකොට අපි මෙතන අහන්නේ ඉරිඟු ශාකයනකනේ. ඒ කියන්නේ අපි ලියන්න ඕනි C4 යාන්ත්‍රණය. ඒ නිසා මේ essay එකේ පළවෙනිම පොයින්ට් එක වෙන්නේ ඉරිඟු ශාක තුල සිදුවන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ C4 යාන්ත්‍රණයයි. ඒක අපි ලියන්න ඕනි. මොකද ප්‍රශ්නේ අපිට දීලා නැහැනේ මොන යාන්ත්‍රණයද ලියන්න ඕනි කියලා. ඒ යාන්ත්‍රණය මොකක්ද කියන එක අපි තේරුම් ගත්තා කියන එකත් එක පොයින්ට් එකක්. ඒ නිසා පළවෙනිම පොයින්ට් එක වෙන්නේ ඉරිඟු ශාකවල සිදුවන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ C4 යාන්ත්‍රණය කියන එක. ඊට පස්සේ අපි C4 යාන්ත්‍රණය විස්තර කරන්න ඕනේ. C4 යාන්ත්‍රණයට ලියනකොට අපි ආලෝක ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් C3 යාන්ත්‍රණය ලියනකොටත් ආලෝක ප්‍රතික්‍රියාව ලියන්නේ නැහැනේ. කැල්වින් චක්‍රයනේ ලියන්නේ. එතකොට අපි කියන්නේ ආලෝක ප්‍රතික්‍රියාව සාමාන්‍යයෙන් එහෙම ආලෝක යටතේ කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම වගේ ඇහුවනම් ආලෝක ප්‍රතික්‍රියාවත් ලියන්න ඕනි. ඒ වුණාට මෙතන කෙලින්ම අහලා තියෙනවානේ මේ කාබන් ඩයොක්සයිඩ් අණුවකින් ග්ලූකෝස් අණුවක් නිපදවන්නේ කෙසේද විස්තර කරන්න කියලා. එතකොට ආලෝක ප්‍රතික්‍රියාව ලියන්න ඕනි නෑ. C4 යාන්ත්‍රණයයි C3 යාන්ත්‍රණයේ කැල්වින් චක්‍රයයි තමයි මෙතන ලියන්න ඕනේ. C4 යාන්ත්‍රණය ලිව්වට පස්සේ අපිට C4 යාන්ත්‍රණයේ ඵලයක් විදිහට කියන්නේ C4 යාන්ත්‍රණයේ චක්‍රයක් තියෙනවානේ පත්‍ර මැද සෛලයි කලාපක උපසෛලයි වලට. ඒ නිසා මේකේ ඊට පස්සේ C4 යාන්ත්‍රණය ලියලා C3 යාන්ත්‍රණය ලියන්න ඕනේ. එතකොට මුලින් අපි මෙතනින් C4 යාන්ත්‍රණය ලිව්වා ඊට පස්සේ C3 යාන්ත්‍රණය ලිව්වා. එහෙම තමයි ලියන්න ඕනේ. දැන් අපි රිසෝස් එකේ බලමු මොනවද ලියන්න ඕනේ කියලා. මෙතන තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයේ C4 පතේ කියලා. ඒ C4 පතේ යාන්ත්‍රණය තෝරලා බේරලා තමයි අපි මෙතනට ලියන්න ඕනේ. මෙතනදී දැන් ඕගොල්ලෝ තියරි හැම ඉගෙනගෙන නැත්තේ. තියරි ඉගෙනගෙන ගත්තාම ඒ කියන්නේ ඕගොල්ලෝ C4 යාන්ත්‍රණය දන්නවා. දැන් මේකට අපි මුලින්ම ස්කෙච් එකක් ගහන්න ඕනි essay එක ලියන්න කලින්. essay එකට දැන් අපි පාඩම් කරන්න ඕනිනේ. essay එක පාඩම් කරන්නේ ස්කෙච් එකක් ගහගෙන. විභාගෙට ගියත් ස්කෙච් එක ගහලා මුලින් ඊට පස්සේ තමයි essay එක අපි ස්කෙච් එකත් එක්ක ලියාගෙන යන්නේ. මම මෙතන ස්කෙච් එකක් ගහලා තියෙනවා. C4 ශාකවල කාබන් ඩයොක්සයිඩ් ස්ථිර කිරීම කියලා. C4 ශාකවල කාබන් ඩයොක්සයිඩ් ස්ථිර කිරීමයි C3 ශාකවල ඒ කියන්නේ C3 වල උගන්වන කැල්වින් චක්‍රයයි තමයි මෙතන ලියන්න ඕනි. ඒ නිසා ස්කෙච් එක මම දෙකට කඩාගත්තා C4 ශාකවල කාබන් ඩයොක්සයිඩ් ස්ථිර කිරීමයි කැල්වින් චක්‍රයයි කියලා. මෙතනදී ඔයගලන්ට පේනවා රිසෝස් එකේ තියෙනවා පොස්පොයිනෝල් පයිරුවේට් වලට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා කාබන් 4කින් යුක්ත ඔක්සලෝ ඇසිටේට් හදනවා කියලා.
ඒක මම මෙතන පළවෙනි පියවර විදිහට ලියලා තියෙනවා. දැන් මේක අපි ස්කෙච් එක විතර ගහලා තියෙන මෙතන chart එකක්නේ. පොඩි flow chart එකක්. කියන්නේ පොඩි නිකන් සර්කල් එකක් වගේ පොඩි flow chart එකක්. එතනදී ඕගොල්ලෝ දැන් ඉගෙනගෙනත් ඉගෙන හින්දා ඕගොල්ලන්ට මේක බැලුවම තේරෙනවා. මෙතන PEP කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා ඒක PEP කාබොක්සිලේස් මගින් උත්ප්‍රේරණය කරලා ඔක්සලෝ ඇසිටේට් හදනවා. ඊට පස්සේ ඔක්සලෝ ඇසිටේට් වඩාත් ස්ථායී මැලේට් බවට පත් වෙනවා. මේ ඔක්කොම වෙන්නේ පත්‍ර මධ්‍ය සෛල තුල. ඊට පස්සේ මැලේට් කලාප කොපු සෛල තුලට විසරණය වෙනවා. ඒක තමයි ඔය මැලේට් වලට ඊතලයක් ගහලා ආපහු මැලේට්ම තියෙන්නේ. ඒ ඉරෙන් එහා පැත්තේ පත්‍ර මධ්‍ය සෛල, මෙහා පැත්තේ කලාප කොපු සෛල. ඊට පස්සේ ඒ මැලේට් කාබොක්සිල් හරන එන්සයිම ක්‍රියාත්මක සමා වෙන්න. එතන කාබොක්සිල් කරන නෙමෙයි කාබොක්සිල් හරන වෙන්න ඕනි. මම ලියලා වැරදි. එතන මැලේට් කාබොක්සිල් හරන එන්සයිම ක්‍රියාත්මක වෙලා එතන දැන් මැලේට් වල කාබන් 4යිනේ. කාබන් 3ක් සහිත පයිරුවේට් වෙනවා. එතකොට අර කාබන් 4 ඉඳන් කාබන් 3ට එනකොට අඩු වෙච්ච කාබන් එක තියෙන්නේ. ඒක තමයි කාබන් ඩයොක්සයිඩ් විදිහට පිට වෙලා යන්නේ. අන්න ඒ කාබන් ඩයොක්සයිඩ් කලාප කොපු සෛල තුලදී කැල්වින් චක්‍රයට භාජනය වෙනවා. RUBP මගින් තිර කරනවා ඒ කාබන් ඩයොක්සයිඩ්. එතනින් එහාට කැල්වින් චක්‍රය තමයි ලියන්න ඕනි. අර C3 පයිරුවේට් ටික ආපහු පත්‍ර මධ්‍ය සෛල තුලට විස්තරණය වෙලා PEP පුනර්ජනනය කරනවා. එතනදී එතකොට දැන් මෙතන මේ ස්කෙච් එකෙන් C4 ශාකවල කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම ඉවරයි. ඔයගලන්ට ඕනනම් වීඩියෝ එක නවත්තලා ස්කෙච් එක පොඩ්ඩක් ගහගන්න. නැත්තම් මේක බලාගෙන ඔයගලන්ගේම ස්කෙච් එකක් හදාගත්තත් කමක් නැහැ. ඊට පස්සේ කැල්වින් චක්‍රයේ ස්කෙච් එක මෙහෙම තියෙනවා. මම ගිය පාර කලින් වීඩියෝ එකේ මේ ස්කෙච් එක පෙන්නුවා ඔයගලන්ට. මේකෙන් තමයි කැල්වින් චක්‍රය විස්තර කරන්නේ. එතකොට දැන් අපි C4 ශාකවල C4 පතයත් විස්තර කළා. එතනින් කාබන් ඩයොක්සයිඩ් පිට වුණාට පස්සේ ඒ කාබන් ඩයොක්සයිඩ් වලින් ග්ලූකෝස් අණුව සංශ්ලේෂණය කරන්න එපා. ඒ ග්ලූකෝස් අණුව සංශ්ලේෂණය කරන්නේ කැල්වින් චක්‍රයෙන්. එතකොට කැල්වින් චක්‍රයත් මෙතන වෙනවා. කැල්වින් චක්‍රය පැහැදිලි කරන ස්කෙච් එක තමයි මේක. මේක මම පොඩ්ඩක් කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. ඒක බැලුවේ නැත්තම් බලන්න ඕගොල්ලෝ. මේක වීඩියෝ එක නවත්තලා පොඩ්ඩක් මේක ලියා ගන්න ඕන නම් ලියා ගන්න. නැත්තම් ඕගොල්ලන්ට ගැලපෙන විදිහට මේක වෙනස් කරලා හදා ගන්න පුළුවන්. එතකොට ඒක තමයි A කොටස. මම දැන් A කොටසේ මාකින් එක කියවනවා. ඕගොල්ලෝ පොඩ්ඩක් වීඩියෝ එක නවත්ත ඒක පොඩ්ඩක් ලියා ගන්න. මම ඉක්මනට කියවනවා නැත්තම් වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙනවා. පළවෙනි පොයින්ට් එක තමයි ඉරිඟු ශාක තුල සිදුවන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ C4 යාන්ත්‍රණයයි. දෙවෙනි පොයින්ට් එක පූටිකා තුලින් පත්‍ර තුලට ඇතුළු වන කාබන් ඩයොක්සයිඩ් පත්‍ර මැද සෛල වටා වූ තරලයේ දිය වී සෛල තුලට ඇතුළු වේ. තුන්වෙනි පොයින්ට් එක තමයි පත්‍ර මැද සෛලවල සෛල ප්ලාස්මයේදී එම කාබන් ඩයොක්සයිඩ් කාබනික් ඇන්හයිඩ්‍රේස් මගින් බයිකාබනේට් බවට පත් කරයි. අන්න ඒ පොයින්ට් එක අපේ රිසෝස් එකේ නැහැ. මේක මේ 2019 පේපර් එකනේ 2019 මාකින් එකේ තමයි ඒ පොයින්ට් එක තියෙන්නේ. එතකොට ඒ පොයින්ට් එක අපේ රිසෝස් එකේ නැහැ. අපි ලියනකොට ලියන්න ඕනේ පත්‍ර මැද සෛලවල සෛල ප්ලාස්මයේදී එම කාබන් ඩයොක්සයිඩ් PEP මගින් තීර කරයි. ඊට පස්සේ හතරවෙනි පොයින්ට් එක තමයි PEP කාබොක්සිලේස් එන්සයිමේ මගින් මෙම ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරයි. ඊළඟ පොයින්ට් එක මෙහිදී C4 සංයෝගයක් වන ඔක්සලෝ ඇසිටේට් නිපදවයි. ඒ නිසා ඒ C4 යාන්ත්‍රණය ලෙස හැඳින්වේ. මෙම ඔක්සලෝ ඇසිටේට් ඉක්මනින්ම වඩාත් ස්ථායී C4 සංයෝගයක් වන මැලේට් බවට පරිවර්තනය වේ. ඊළඟ පොයින්ට් එක මෙම මැලේට් පත්‍ර මැද සෛලවල සිට ප්ලාස්ම බන්ධ හරහා කලාප කොපු සෛල වලට විසරණය වේ. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක මෙහිදී කාබොක්සිල් හරණ එන්සයිම ක්‍රියාත්මක වී කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරයි. පිටවන කාබන් ඩයොක්සයිඩ් කලාප කොපු සෛලවල හරිත ලව තුලදී කැල්වින් චක්‍රයට ඇතුළු වේ. පයිරුවේට් ප්ලාස්ම බන්ධ හරහා නැවත පත්‍ර මැද සෛල තුලට විසරණය වේ. ATP භාවිතයෙන් පයිරුවේට් මගින් PEP පුනර්ජනනය වේ. කැල්වින් චක්‍රය ප්‍රධාන පියවර 3කින් සිදුවේ.
එතන දැන් PEP පුනර්ජනනය කළාට පස්සේ C4 පතය ඉවරයිනේ. ඊට පස්සේ අපි විස්තර කරන්න ඕනි කැල්වින් චක්‍රය. කැල්වින් චක්‍රයේ ප්‍රධාන පියවර 3යි. ඊට පස්සේ මේ පියවර 3ට පොයින්ට් 3ක් දීලා තිනවා. කාබොක්සිල් කරණය, ඔක්සිහරණය, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය කියලා. ඊළඟ පොයින්ට් එක කාබොක්සිල් කරණයේදී RUBP මගින් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරයි. එම ප්‍රතික්‍රියාව RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් හෙවත් රුබිස්කෝ එන්සයිමය මගින් උත්ප්‍රේරණය කරයි. එහිදී කාබන් 6කින් යුත් අස්ථායී සංයෝගයක් සෑදේ. එම කාබන් 6කින් යුත් අස්ථායී සංයෝගය ශනිකව බිඳ වැටි කාබන් 3 බැගින් යුත් 3PGA අණු දෙකක් නිපදවයි. ඔක්සිහරණයේදී එම 3PGA අණු 1,3 බිස්ෆොස්ෆොග්ලිසරේට් බවට පියවරෙන් පියවරට ඔක්සිහරණය වේ. මේ නිසා මේ සඳහා ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපද වූ ATP හා NADPH වැය වේ. 1,3 බිස්ෆොස්ෆොග්ලිසරේට් මගින් G3P නිපද වේ. මේ එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා මගින් සිදුවේ. මේ සඳහා ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපද වූ ATP හා NADPH වැය වේ. G3P කාබන් කාබෝහයිඩ්‍රේට් සංශ්ලේෂණයේ පූර්වගාමී වේ. නිපදවන G3P වලින් කොටසක් ප්‍රතික්‍රියා මාලාවකින් පසුව ග්ලූකෝස් බවට පත්වේ. ඉතිරි G3P ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ ගොස් RUBP පුනර්ජනනය කරයි. එතනින් එතකොට කාබන් ඩයොක්සයිඩ් වලින් ග්ලූකෝස් සංශ්ලේෂණයනේ ඒ කොටසේ අහලා තියෙන්නේ. අපි ඒ ටික ඔක්කොම විස්තර කළා. එතකොට ඒ කොටස ඉවරයි. එතන ඔක්කොම තියෙනවා පොයින්ට් 28ක්. ඊළඟට අපි බලන්න ඕනේ B කොටසේ මොනවද ලියන්න ඕනේ කියලා. B කොටස පොඩ්ඩක් සංකීර්ණයි. මොකද දැන් අපි සාමාන්‍යයෙන් එසේ එකක් ලියනකොට රිසෝස් එකේ කියන්නේ රිසෝස් එකේ එක කොහෙද තියෙන්නේ මොන ටිකද රිසෝස් එකේ තියෙන ටිකෙන් ලියන්න ඕනේ. එහෙමනේ අපි හිතන්න පුරුදුලා තියෙන්නේ. ඒ වුණාට එහෙම හිතුවොත් මේ එසේ එක ලියන්න වෙන්නේ මේ B පාර්ට් එක ලියන්න වෙන්නේ නැහැ. මොකද මේකේ පොයින්ට් තියෙන තැන රිසෝස් එකේ. පොයින්ට් දැන් අපි තියෙන තැන බලුවොත් මේක තමයි රිසෝස් එක. මේක මේ 2019 PDF එක මං ගාව තියෙන්නේ. එතකොට පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. එතකොට අපි පටන් ගත්තොත් දැන් මේ මම කළු පාටින් ඉරක් ගහලා තියෙන තැනින් තමයි C4 යාන්ත්‍රණය පටන් ගන්නෙ. ඒකෙදි දැන් ඔන්න මෙතන දැන් අහලා තියෙන්නේ C3 ශාකවලට වඩා C4 ශාකවල ප්‍රභා සංශ්ලේෂණයේ කාර්යක්ෂම වන්නේ කෙසේද කියලානේ. එතකොට අපි ලියන්න ඕනි C3 ශාකවලට වඩා C4 ශාකවල තියෙන ඒ කියන්නේ උසස් ගති ගුණ. නැතුව C4 ශාක අතරම තියෙන පොඩි වෙනස්කම් නෙමෙයි. C3 ශාකවලයි C4 ශාකයි අතර තියෙන වෙනස්කම්. එතකොට අපි මෙහෙම බැලුවොත් දැන් මෙතන ඉඳන් පල්ලෙහාට කියවගෙන ආවොත් මෙතන මේ මම රතු පාටින් ඉරක් ගහලා තියෙන තැන තියෙනවා C4 ප්‍රභා සංශ්ලේෂණයේ පතේදී රුබිස්කෝ එන්සයිමය ආවට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ මට්ටමක තබා ගැනීමට ඉඩ සැලසීම සඳහා ශාක තුළ විවිධ ජෛව රසායනික හා ව්‍යුහ විද්‍යාත්මක විකරණයන් සිදු වී ඇත කියලා. ඒ පොයින්ට් එක මාකින් එකේ මෙන්න මේ විදිහට තියෙනවා. කලාපකුප සෛල තුළදී කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේදී රුබිස්කෝ වටා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ මට්ටමක තබා ගැනීම. මේ විදිහට තමයි ඒ පොයින්ට් එක තියෙන්නේ. එතකොට අපි අර වටපිට විස්තර ටිකක් දාලා පොයින්ට් එක ලියනකොට ලියන්න ඕනේ. ඕගොල්ලෝ දැන් මේ පාඩම ඉගෙනගෙන තියෙන හින්දා ඕගොල්ලන්ට මම කියන එක තේරෙනව ඇති. එහෙම තේරෙන්නේ නැත්නම් පල්ලෙහින් දාන්න. මම ඊළඟ වීඩියෝ එකේ ඒක හරියට කියන්න. ඊට පස්සේ තියෙනවා බොහෝ C4 ශාකවල පැහැදිලිව විශේෂණීය වූ සෛල වර්ග දෙකක් වන පාත්‍ර මධ්‍ය සෛල හා කලාපකුප සෛල ඇති අතර ඒ අතර ශ්‍රම විභාජනය වී C4 සාන්ද්‍රණ යාන්ත්‍රණයක් හැඩගැසී ඇත කියලා. ඊට පස්සේ අපි තව පල්ලෙහාට යනකොට තියෙනවා C4 ශාකවල මේ සෛල සාපේක්ෂව විශාල වී ඉහළ ඉන්ද්‍රියක ප්‍රමාණයක් අන්තර්ගත වීමෙන් එය පෙන්වයි කියලා. ඒ කියන්නේ C3 ශාක සමග සසදන විට C4 ශාක පත්‍රවල කලාපකුප සෛල පුළුල් වශයෙන් කායික විද්‍යාත්මක කෘත්‍ය සඳහා හැඩගැසී ඇත. C3 ශාකවලට වඩා C4 ශාකවල
කලාප කුප්පසෛල සාපේක්ෂව විශාල වී ඉහළ ඉන්ද්‍රියකා ප්‍රමාණයක් අත්පත් කර ගනී. ඒක තමයි අපි ලියන්න ඕනේ පොයින්ට් එක. එහෙමම එතරම් යට තියෙනවා තව පොයින්ට් එකක්. C4 මාර්ගය වඩාත් කාර්යක්ෂමව සිදුකර ගැනීම සඳහා පත්‍ර මධ්‍ය සෛල හා කලාප කුප්පසෛල අතර තදින් බැඳුණු සම්බන්ධතා පවතින අතර එකිනෙක අතර විශාල ප්ලාස්ම බන්ධ සංඛ්‍යාවක්ද පවත්වා ගනී. ඒ පොයින්ට් එක මාකින් එකේ මෙන්න මේ විදිහට තියෙනවා. එහි පත්‍ර C4 ශාක ක්‍රාන්ස් පටක ව්‍යුහයක් දරන අතර එහි පත්‍ර මධ්‍ය සෛල හා කලාප කුප්පසෛල අතර ඉතා තදින් සම්බන්ධ වී ඇති අතර ප්ලාස්ම බන්ධ විශාල සංඛ්‍යාවක් තිබීම කලාප කුප්පසෛල සාපේක්ෂව විශාල වී ඉහළ ඉන්ද්‍රියකා ප්‍රමාණයක් අන්තර්ගත වීම නිසා C3 ශාකවලට වඩා C4 ශාකවල අස්වැන්න වැඩි වී කාර්යක්ෂම වේ. එතන පොයින්ට් 5ක් තියෙනවා. එතකොට දැන් මේ පොඩි කොටසේ තියෙන ටික මාකින් එකේ පොයින්ට් 5කට කඩලා තියෙනවා. අන්න එහෙම ඉගෙන දැන් අපිට හිතා ගන්න බෑනේ මේවා මොන පොයින්ට් වලට කඩයිද පොයින්ට් කොතනින් කඩයිද කියලා. එතකොට අපි ඉගෙනගෙන තියෙන දන්න මේ ප්‍රශ්නෙට අදාළ ඔක්කොම ටික ලියන එක තමයි අපිට වාසි. ඒ වෙලාව ඇතුළත වෙලාව මැනේජ් කරගෙන ලියන්න පුළුවන් නම් ඒක තමයි වෙන්න ඕනි. මෙතන දැන් අපි C4 යාන්ත්‍රණයත් බහු කරගෙන ගිහිල්ලා මෙතන PEP කාබොක්සිලේස් එන්සයිම රුබිස්කෝ එන්සයිමේ හැවත් RUBP කාබොක්සිලේස් එන්සයිමේට වඩා කාර්යක්ෂම වීමට හේතුවක් මෙතන තියෙනවා. PEP ඔක්සිජන් සමග බන්ධුතාවක් නැත කියලා. එතන පොයින්ට් දෙකක් තිබ්බට පළවෙනි පොයින්ට් එක අපේ අලුත් රිසෝස් එකේ නැහැ. ඒ හින්දා ඒක ඕනි නෑ. දෙවෙනි පොයින්ට් එක නම් තියෙනවා PEP ඔක්සිජන් සමග බන්ධුතාවක් නැත කියලා. ඒ පොයින්ට් එක මාගින් එකේ ඒ විදිහටම තියෙනවා ওই විදිහටම. ඒ වගේම මේ මෙතන පල්ලෙහාර C3 හා C4 ශාක සැසඳීම කියන වගුවේ C කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම කියන එක යටතේ C4 ශාක යටතේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් දෙවරක් තිර කරනවා කියලා. පළමුව පත්‍ර මධ්‍ය සෛල තුලයි දෙවෙනුව කලාප කුප්පසෛල තුලයි. ඒ දෙවරක් තිර කිරීමෙනුත් C3 ශාක වලට වඩා C4 ශාක කාර්යක්ෂම වෙනවා. මොකද මේ වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයක් යටතේ එන්සයිම ක්‍රියා කරන නිසා නයිට්‍රජන් කාර්යක්ෂමතාව වැඩි වෙනවා. එහෙම තියෙනවනේ. ඒ ඔක්කොම රිසෝස් එකේ තියෙනවා. ඔයගොල්ලෝ මේ ප්‍රභා සංශ්ලේෂණය පටන් ගන්න තැන ඉඳන් ඉවරන තැන වෙනකන් රිසෝස් එක කියවලා ඕගොල්ලන්ට හිතෙන විදිහට මුලින් එසේ එක ලියන්න. ඊට පස්සේ මම කියවපු මාකින් එකත් එක්ක හරි වැරදි බලා ගන්න. මම අන්තිමට ආයි ෆුල් මාකින් එක කියවන්නම්. ඒ ටික තමයි ලියන්න තියෙන්නේ. එතකොට දැන් බලන්න දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන මේ එසේකට අදාළ පොයින්ට් එක තියෙන්නේ තැනින් තැන. මම මේ මාකින් එක බලලා තමයි රිසෝස් එකේ පොයින්ට් මාක් කළේ. එතකොට මම දැන් මාකින් එක කියවන්නම්. ඕගොල්ලෝ පොඩ්ඩක් ඒක වීඩියෝ එක නවත්ත හරි බලන්න. පළවෙනි පොයින්ට් එක C4 ශාකවල පත්‍ර මධ්‍ය සෛල තුලදී හා කලාප කුප්පසෛල තුලදී දෙවරක් කාබන් ඩයොක්සයිඩ් තිර කරයි. ඊළඟ පොයින්ට් එක පත්‍ර මධ්‍ය සෛල තුල ආලෝක ප්‍රතික්‍රියාවත් කලාප කුප්පසෛල තුල කැල්වින් චක්‍රයත් සිදුවේ. සෛල දෙක අතර ශ්‍රම විභාජනයක් සිදු වී ඇත. ඊළඟ පොයින්ට් එක පත්‍ර මධ්‍ය සෛල තුලදී පළමු වරට PEP මගින් කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම ඉතා කාර්යක්ෂම වේ. මේට හේතුව වන්නේ PEP ඔක්සිජන් සමග බන්ධුතාවක් නොදැක්වීමයි. ඊළඟ පොයින්ට් එක දෙවන වරට කලාප කුප්පසෛල තුලදී කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේදී රුබිස්කෝ වටා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කර ගැනීම නිසා ප්‍රභා සංශ්ලේෂණය සිදු නොවේ. ඊළඟ පොයින්ට් එක ඒ පොයින්ට් එක මම ආයි කියවන්නම්. දෙවන වරට කලාප කුප්පසෛල තුලදී කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේදී රුබිස්කෝ වටා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කර ගැනීම නිසා ප්‍රභා ශ්වසනය සිදු නොවේ. ඊළඟට C4 ශාක ක්‍රාන්ස් පටක ව්‍යුහයක් දරයි. ඊළඟ පොයින්ට් එක එහි පත්‍ර මධ්‍ය සෛල හා කලාප කුප්පසෛල අතර ඉතා තදින් සම්බන්ධ වී ප්ලාස්ම බන්ධ විශාල සංඛ්‍යාවක් මගින් සම්බන්ධ වී ඇත. ඊළඟ පොයින්ට් එක කලාප කුප්පසෛල සාපේක්ෂව විශාල වී ඉහළ ඉන්ද්‍රියකා ප්‍රමාණයක් අන්තර්ගත වේ. ඊළඟ පොයින්ට් එක මේ නිසා C3 ශාකවලට වඩා C4 ශාකවල අස්වැන්න වැඩි වී කාර්යක්ෂම වේ.
මෙතන ෆුල් එසේ එකේම පොයින්ට් 38ක් තියෙනවා. 38 4න් වැඩි කරලා 152ක් එනවා. උපරිම 150යි ලකුණු හම්බෙන්නේ. එතකොට දැන් ඕගලන්ට මේ ස්කෙච් දෙක ගහලා ලියාගත්තොත් පළවෙනි කොටසේ පොයින්ට් 28ම ලියන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් කියන්නේ නෝමල් යාන්ත්‍රණයක්නේ ලියන්න තියෙන්නේ. ඒකේ පොයින්ට් 28ම ඒ කියන්නේ ඒ කොටසේ පොයින්ට් 28ම ලිව්වත් ඕගලන්ට එනවා ලකුණු 112ක්. එතකොට ඕගොල්ලෝ දැන් C4 යාන්ත්‍රණේ ඉගෙනගෙන නම් තියෙන්නේ. C3 යාන්ත්‍රණේ ඉගෙනගෙන නම් තියෙන්නේ. ඒ දෙක පාඩම් කරලා නම් තියෙන්නේ. දෙවෙනි කොටසට හිතලා උත්තර ලිව්වත් පොයින්ට් 5ක් 6ක් ගන්න පුළුවන් නේ. එතකොට පොයින්ට් එනවා 35ක්වත්. පොයින්ට් 35යි කියන්නේ ඕගලන්ට ලකුණු එනවා 140ක්. ඉතින් 140ක් 150න් ගන්නවා කියන්නේ සෑහෙන හොඳයිනේ. ඕගොල්ලන්ට ඒක තමයි ස්කෙච් එක ගහන එකේ වැදගත්කම කියන්නේ. ස්කෙච් එක මතක තියාගන්නකොට එසේ එකක් සම්පූර්ණයෙන් මතක තියාගන්නවට වඩා සෑහෙන අඩු වෙහසක් තමයි යන්නේ. මොකද වචන අකුරු වලට වඩා chart එහෙම අපිට මතක හිටිනවනේ හොඳට. ඒක තමයි ස්කෙච් එකක් ගහන්න පුරුදු වෙලා ස්කෙච් එක පාඩම් කරලා ඒත් එක්කම එසේ එක ලියන්න පුරුදු වෙන්න ඕනේ. ඔයගොල්ලෝ දැන් මේ එසේ එක අද ලිව්වා නම් ආයි හෙට උදේත් නැගිටලා ලියලා පාඩම් කරලා තව සතියකින් විතරත් ආයි බලන්න. එතකොට ඔයගොල්ලන්ට මේ එසේ එක කම්ප්ලීට්ලි ලියන්න පුළුවන්. දැන් මම මේ ෆුල් මාකින් එක ආපහු කියවන්නම්. ඕගොල්ලන්ට කලින් මිස් වුණා නම් පොඩ්ඩක් මොන හරි බලන්න මේකේ. ඉරිඟු ශාක තුළ සිදුවන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ C4 යාන්ත්‍රණයයි. පූටිකා තුළින් පත්‍ර තුළට ඇතුළු වන කාබන් ඩයොක්සයිඩ් පත්‍ර මධ්‍ය සෛල වටා වූ තරලයේ දිය වී සෛල තුළට ඇතුළු වේ. පත්‍ර මධ්‍ය සෛලවල සෛල ප්ලාස්මයේදී එම කාබන් ඩයොක්සයිඩ් PEP මගින් ප්‍රතිග්‍රහණය කර තිර කරයි. මෙම ප්‍රතික්‍රියාව PEP කාබොක්සිලේස් එන්සයිමය මගින් උත්ප්‍රේරණය කරයි. මෙහිදී C4 සංයෝගයක් වන ඔක්සලෝ ඇසිටේට් නිපදවයි. ඒ නිසා එය C4 යාන්ත්‍රණය ලෙස හැඳින්වේ. මෙම ඔක්සලෝ ඇසිටේට් ඉක්මනින්ම වඩාත් ස්ථායී C4 සංයෝගයක් වන මැලේට් බවට පත්වේ. මෙම මැලේට් පත්‍ර මධ්‍ය සෛලවල සිට ප්ලාස්ම බන්ධ හරහා කලාපකුපු සෛලවලට පරිවහනය වේ. මෙහිදී කාබොක්සිල් හරණ එන්සයිම ක්‍රියාත්මක වී කාබන් ඩයොක්සයිඩ් පයිරුවේට් සාදයි. පිටවන කාබන් ඩයොක්සයිඩ් කලාපකුපු සෛලවල හරිතලව තුලදී කැල්වින් චක්‍රයට ඇතුළු වේ. පයිරුවේට් ප්ලාස්ම බන්ධ හරහා නැවත පත්‍ර මධ්‍ය සෛල තුළට ඇතුළු වේ. ATP භාවිතයෙන් PEP බවට පත්වේ. කැල්වින් චක්‍රයේ ප්‍රධාන පියවර 3කින් සිදුවේ. කාබොක්සිල් කරණය, ඔක්සිහරණය, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය. කාබොක්සිල් කරණයේදී RUBP මගින් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරයි. එම ප්‍රතික්‍රියාව RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් මගින් උත්ප්‍රේරණය කරයි. එහිදී කාබන් 6 අස්ථායී සංයෝගයක් සාධන අතර එය වහාම කාබන් 3 බැගින් යුක්ත 3PGA අණු දෙකක් බවට පත්වේ. ඔක්සිහරණයේදී එම 3PGA අණු 1 බිස්ෆොස්ෆොග්ලිසරේට් බවට පියවරෙන් පියවර ඔක්සිහරණය වේ. මේ සඳහා ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපද වූ ATP හා NADPH වැය වේ. 1 බිස්ෆොස්ෆොග්ලිසරේට් G3P බවට ඔක්සිහරණය වේ. මෙහිදී ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපද වූ ATP හා NADPH වැය වේ. G3P කාබෝහයිඩ්‍රේට සංශ්ලේෂණයේ පූර්වක අණු වේ. නිපදවන G3P වලින් කොටසක් ප්‍රතික්‍රියා මාලාවකින් පසුව ග්ලූකෝස් බවට පත්වේ. ඉතිරි G3P ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ ගොස් ATP භාවිතයෙන් RUBP පුනර්ජනනය වේ. මේ සියල්ල එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා වේ. එතකොට දැන් අපි අද එසේ එකක් ප්‍රභා සංශ්ලේෂණය එසේ එකක් සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ස්කෙච් ගහලා මාකින් එකකුත් ලිව්වා. වීඩියෝ ගැන අදහස ඔයගොල්ලන් පල්ලෙහින් කමෙන්ට් කරන්න. තව මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවත් දාන්න. අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම. අද තමයි මේ එසේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. මේක දිගටම කරන් යන බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ගේ එක්සෑම් එක ඉවර වෙනකම්ම අපි පළාත් පේපර්ස් වලයි ස්කූල් පේපර්ස් වල එහෙම හොයාගෙන හොඳ එසේ ටිකක් තමයි ලියන්න යන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම
එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට ඔයගලන්ට ගොඩක් ස්තුතියි.